ඒකෙම තේරෙනව නේද? අපිව කොච්චර විදිහට ඩිජිටල් කරන්නේ අපිව අල්ලගෙනද අපිට මාංචු දාලාද කියලා. තාක්ෂණ ලෝකයෙන් ඈත් වුණොත් අපි පරාජිත වෙනවා. කොන් වෙලා පැත්තකට වෙලා ඉන්න වෙන උඹලට. ජීවිතේට මෙන්න මේ අවුරුද්ද අමතක නොවන අවුරුද්දක් කරගන්න. අලුත් අවුරුද්ද. අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. ඉතින් හැමතැනම කතා වෙන්නේ මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයව කියලා ළමයි. ඉතින් හැමෝමත් මෙන්න මේ ග්‍රහ හුවමාරුවත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් දේවල් අප්‍රේල් මාසේ අලුත් කරගන්නවා. ඉතින් අලුත් අවුරුද්ද ගැන මේ හැමෝම කතා කරන මීන රාශියෙන් මේෂ රාශියේ කතාව නෙවෙයි අද මම ඔයාලට මේ අපේ පන්තියේ යන වෙලාවේ කියන්නේ මේ අලුත් අවුරුදු උත්සවය කියන එකත් එක්ක මිනිස්සු හරි මොනවද බලාපොරොත්තු වෙලා තියෙන්නේ? හරිද? ප්‍රධානම ලෙස පුතේ මිනිස්සු මේ අලුත් අවුරුදු ෆෙස්ටිවල් එකත් එක්ක බලාපොරොත්තු වෙලා තියෙන්නේ සූර්යව වන්දනාමාන කරන එක. හරි? ජ්‍යොතිෂ්‍ය පුරාණ මතයක් තමයි සූර්යයා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට ගමන් කළා නව උදාවක් ලබලා දෙනවා කියන එක. සූර්යයා අපේ මානව ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්නේ. අස්වනු සරුසාර කිරීමේ නිමිත්ත මුල් කරගෙන එයාට තුති පිදීමේ චාරිත්‍රයක් විදිහට ප්‍රාථමික ජනතාව අතර මේක ආරම්භ වුණා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම සූර්ය මංගල්‍යයේ ආරම්භය ගැන තව එක අදහසක් තියෙනවා මේ මහාචාර්ය නන්දසේන රත්නපාල අපේ රටේ හිටපු විශිෂ්ට ගණයේ සමාජ විද්‍යාඥයෙක්. එතුමා කියනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බුදුදහමේ ආගමනයත් එක්ක මේ උත්සවය හැදිලා තියෙනවා. සූර්ය දේව වන්දනාවත් එක්ක පැතිරිච්ච චාරිත්‍ර වාරිත්‍ර විධික්‍රම වලට නව අරුතක් ලබා දීමේ ප්‍රතිඵලයක් විදිහට බෞද්ධ මුහුණුවරක් එක්කම මේ අලුත් අවුරුද්ද ඇති වුණා කියලා මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයා කියනවා. ඒ වගේම මේ WTA ලෙස්ලි ප්‍රනාන්දු මහත්මයා කියනවා සිංහලයන් අනාදිමත් කාලයක ඉඳලා මේක ඉස්සර ඉඳන්ම සමරපු දෙයක්. අලුත් අවුරුද්ද මාර්තු මාසේ සමරුවා කියලා. රොබර්ට් නොක්ස් කියන ඉංග්‍රීසි ජාතිකයාගේ ලිපියක ලියවිලා තියෙනවා කියලා මේ ලෙස්ලි ප්‍රනාන්දු මහත්තයා කියනවා. මෙහෙම මාර්තු ඉඳන් අප්‍රේල් වෙනකන් තියන්න කියලා ඇත්තේ උඩරට රාජධානි පාලනයේ අවසාන භාගයේ අලුත් අවුරුදු උත්සවයකට රාජකීය අනුග්‍රහය දීලා තියෙනවා මේ නායක රාජවංශයේ අපේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ රාජවංශයේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ මේ උත්සවයට මාර්තු මාසේ ඉඳන් අප්‍රේල් මාසේ වෙනකන් තිබිච්ච මේ උත්සවයට නායක වංශිකයන් දාලා තියෙන නමක් පුදු වර්ෂම් කියලා. ඉතින් ඔය වගේ එක එක කයි කතන්දර මේ අලුත් අවුරුද්දත් එක්ක තියෙනවා. ඉතින් කොහොම හරි මේ අලුත් අවුරුද්ද කිව්වම මිනිස්සුන්ගේ හිතට 아무තු සතුටක් එනවා. අපි හැමදේම අලුත් කරගන්නවනේ නේද? කොහාගේ සද්දේ පටන් අරන් ඇති දැම්මම රස කැවිලි අලුත් ඇඳුම් පැළඳුම් අවුරුදු සින්දු නෑගම් යාම් ඔය වගේ දේවල් ටිකක් නේද ඔයාගේ ඔළුවට එන්නේ ළමයි අලුත් අවුරුද්ද කිව්වම. ඇත්තටම ඔයාලගේ වචනයෙන් කිව්වොත් මේකට කියන්නේ බං අවුරුදු ෆීලිං එක කියලා. එහෙමත් නැත්නම් අවුරුදු වයිබ් එක කියලා මේකට කියනවා. ඇත්තටම අවුරුද්ද කියන්නේ පුතේ අපේ හදවතට දැනෙන රසවත් හැඟීමක්. පොඩ්ඩක් කොහොම නතර වෙන්නේ? දැන් මම ඔය කිව්ව අවුරුදු ෆීලිං එක තාමත් ඔයගොල්ලන්ට ඒ විදිහටම දැනෙනවද? ප්‍රශ්නයක් නේ. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි අවුරුදු කාලේ ආවත් ඒ කාලේ තිබුණු අවුරුදු වයිබ් එක දැන් අපිට දැනෙන්නේ නැහැ කියන එක. ඉස්සර තිබුණු වයිබ් එක දැන් දැනෙන්නේ නැහැ. ඒත් එහෙම දැනෙන්නේ නැති එකට හේතුවක් කියන එක කට්ටිය දන්නේ නැහැ. අර ඉස්සර තිබුණු ගැම්ම වයිබ් එක ඒ ආතල් එක දැන් නැහැ. ඉතින් අද මම මේ ඔයගොල්ලන්ට කියන්න ළමයි මේ ඔන්ලයින් ක්ලාස් එක අතරතුර පරණ අවුරුදු වයිබ් එක අපිට ඒ විදිහටම දැනෙන්නේ නැති වෙන්න හේතුව. ඒ වගේ මේ වයිබ් එක අපිට ඒ විදිහටම තියාගන්න ඕන නම් මොකද්ද අපි කරන්න ඕනේ බං? අවුරුදු වයිබ් එක දිගටම තියාගන්න අපි මොකද්ද කරන්න ඕනේ? හරි. මම මෙන්න මෙහෙම විස්තර කරන්නම් ඔයගොල්ලන්ට. ලෝකේ දැන් ඩිජිටල් කරණය වෙලානේ තියෙන්නේ. මිනිස්සුන්ගේ සම්බන්ධතා පවා පුතේ ඩිජිටල් කරණය වෙලා. ගෝලීයකරණය කියන එක්කෙනා මුළු ලෝකෙම දැන් වසාගෙන තියෙන්නේ. මුළු ගෝලීයකරණයත් එක්කම මේ ඩිජිටල් ලෝකෙත් එක්ක තමයි අපි ඉස්සරහට තරඟ කරන්න ඕනේ. හරි.
ඔයාලට මතකද අන්තිමේට ඔයාලගේ පවුලේ අය හැමෝමත් එක්ක එකට වාඩි වෙලා කෑම කාපු දවසක් මතක් කරගන්න. එහෙමත් නැත්නම් පවුලේ කට්ටිය හැමෝම එකට ඉඳලා නිවි හැනහිල්ලේ ටිකක් වාඩි වෙලා කතා කරපු දවසක්. උඹට මතකද? ගොඩක් වෙලාවට කට්ටිය එකට වාඩි වෙලා කතා කරන්නේ කරන්ට් කපපු දවසක. ඒ වගේ වෙලාවක තමයි ගොඩක් වෙලාවට කට්ටිය නිදහසක් ලැබෙන්නේ. ඒකෙම තේරෙනව නේද? අපිව කොච්චර විදිහට ඩිජිටල් කරන්නේ අපිව අල්ලගෙනද අපිට මාංචු දාලාද කියලා. ඩිජිටල් කරන්නේ කොහම අපේ අතට එන්නේ ස්මාර්ට් දුරකථනය. මිනිස්සුන්ගේ බැඳීම් ස්මාර්ට් දුරකථනයකට දීලා පුතේ. මුලින්ම අපි ෆෝන් එකේ යූස් කළේ කෝල් කරන්න විතරයි. දැන් අපේ ඩේ ටු ඩේ හැම වැඩක්ම කරන්නේ ජංගම දුරකථනය. ඉතින් මිනිස්සුන්ගේ ඇඟ ඇතුලෙන් අවුරුදු ෆීල් එක, අවුරුදු ආතල් එක, අවුරුදු වයිබ් එක නැති වෙන්න ප්‍රධාන හේතුවත් ඔන්න ඕක කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට කිරි උතුරන එක ෆොටෝ එකක් ගාලා ස්ටේටස් දානවා. ස්ටෝරි එකක් දානවා. හරි. අපි සිරිත් පිරිත් ගනුදෙනු කරත් කොහේ හරි ගියත් බං off to කතරගම, off to නුවරඑළිය. ඔය වගේ සීන් එකක් මේ ඩිජිටල් ලෝකෙත් එක්ක අපි ඉන්නවා. එතකොට මම මේ කියන්නේ හරිද? නූතන තාක්ෂණයෙන් අපිට ඈත් වෙන්න බෑ හොදේ. ඈත් වෙන්න කියලා නෙවෙයි. හරිද? තාක්ෂණ ලෝකයෙන් ඈත් වුණොත් අපි පරාජිත වෙනවා. කොන් වෙලා පැත්තකට වෙලා ඉන්න වෙන උඹලට. ඉතින් මේකට හොඳම විසඳුම තමයි ඒක අන්තයකට සීමා වෙන්නේ නැතුව ඩිජිටල් ලෝකෙත් එක්ක උඹලා ගනුදෙනු කරන ගමන් සාමාන්‍ය ලෝකෙත් එක්ක ජීවත් වෙන්න. හරි. පවුලයත් එක්ක නෑදෑ හිත මිත්‍රයන් එක්ක අවුරුද්ද බෙදා ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? හරි. ඉතින් ජීවිතේට මෙන්න මේ අවුරුද්ද. හරි. මේ අවුරුද්ද ජීවිතේට අමතක නොවන අවුරුද්දක් කරගන්න. මේ තරගකාරී ලෝකෙන් පොඩ්ඩක් අත්මිදිලා ඔයාලගේ ආදරණීයන් එක්ක ළඟට වෙලා ඒකොලොත් එක්ක කතා බහ කරගෙන දුක සැප අහගෙන අනේ එතකොට ඉන්නවනම් ඔයගොල්ලන්ට අර නැති වුණා කියන පරණ වයිබ් එක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. පොඩ්ඩක් මේ සැරේවත් try කරලා බලන්න. මේ මීන රාශියෙන් මේෂ රාශියට එන කතාව වෙනස් කරන්න.